ඉරිදා කියන අපි හැමෝගෙම නිවාඩු දවසේ මම හරිම ආසාවෙන් හිටපු පුංචිම පුංචි දෙයක් මම කරා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න මොකද්ද මං ඒ කළේ කියලා දැනගන්න. ඒ වගේම අදත් ඉතාමත් ආදරයෙන් Life with Nuwangi වෙත ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් උදෑසන ලස්සන පරිසරයත් එක්ක ඉන්න ගමන් මට හිතුණා අපේ ගමේ ඉන්න ආදරණීය ගර්භණී අම්මලා ඉන්නවනේ. ඒ අම්මලට එයාලා ආස විදිහේ කෑම වේලක් හදලා දෙන්න ඕනි කියලා. ඉතින් ගෙදර ගෙනාපු දේවලුත් තිබ්බ නිසා මම තීරණය කරා රසම රස කහ බත් එකක් එක්ක ලස්සන රස කෑම වේලක් අම්මලා ආස විදිහට හදලා දෙන්න. බලන්නකෝ ලස්සන පාටට කහපත් එකක් මං හදලා තියෙනවා. ලස්සනයි නේද? ඉතින් ඔය කුරුඳු කොළ එහෙම දාලා හරිම රසට ග්‍රීන් පීස් මුද්දරක් පලං එකතු කරලා රසම රස කහපත් එකක් තමයි මං ඔය හදලා තියෙන්නේ. ඉතින් කහපත් එකක් කිව්වම අපි හැමෝම කැමතිනේ. ඉතින් මං හරිම ආසයි ඉස්සර ඉඳන්ම අපේ ගමේ කවුරු හරි අම්මා කෙනෙක්ට බවෙක් හම්බෙන්න ඉන්නකොට එයාලට කෑම එකක් දෙන්න. එතකොට එයාලා ඒකෙන් මට කියනවනේ දැන් කෑම කාලා අනේ රසයි කියලා. ඒකෙන් මං හරියට සතුටු වෙනවා. කියන්නේ තව කෙනෙක්ට ආසාවකට දෙයක් දීලා එයාගේ කන්න බැරුව ඉන්න කාලේ දෙයක් දීලා එයා ඒ කෑම එක රසයි කියලා කියනවා කියන්නේ ආසාවෙන් කටක් හරි කෑවා කියන්නේ ඒක මට හරිම ලොකු සතුටක්නේ. ඉතින් මම රැකියාවක් කරන කාලේ ඉඳන්ම මට පුළුවන් හැම වෙලාවකම අපේ ගමේ කවුරු හරි ගර්භණී අම්මා කෙනෙක් ඉන්නවනම් මට පුළුවන් විදිහට මම මේ දේ කරනවා. ඉතින් මේ පාරත් රසම රස පරිප්පු මාළුවක් එක්ක තව රස ඇඹරැල්ල මාළුවකුත් හැදුවා. ගර්භණී අම්මලා ආසයිනේ ඇඹරැල්ල කන්න. ඉතින් අපේ අම්මා තමයි ඒක නම් හැදුවේ. බලන්නකෝ රස පාඩට තියෙනව නේද? ඒ වගේම තව රසම රස තෙල් පෑදෙන චිකන් කරි එකකුත් හැදුවා. චිකන් කරි එකත් හදලා අපේ ගමේ හිටිය ගර්භණී අම්මලා 5-6 දෙනෙක්. ඉතින් තව ඒකට සලාදයක් තිබ්බේ නැත්තම් අඩුවක් වගේ නිසා පිපිඤ්ඤ සලාදයක් තක්කාලි ලුණු එකතු කරලා ලස්සන පිපිඤ්ඤ සලාදෙකුත් හැදුවා හරිම රසට. මං හරිම ආසයි ඒකට මුද්දරක් පලන් ටිකකුත් දාන්න. ඉතින් චුට්ටක් එහෙම දැම්මා. ඒ වගේම රන්වන් පාට කට්ලට් ටිකකුත් බැදගත්තා. කහබතට කට්ලට් එකක් කියන්නේ ඇත්තටම ගර්භණී අම්මා කෙනෙක්ට නෙමෙයි අපිට උනත් හරි මාස දෙයක්නේ. ඊට පස්සේ තව පපඩම් පොඩ්ඩකුත් බැදගෙන කවර වලට දාලා කෑම ටික ඉතින් ලෑස්ති කරන්න තමයි හදන්නේ. ඉතින් කෙහෙල් කොළ අරගෙන ඇවිල්ලා කෙහෙල් කොළ තවලා කෙහෙල් කොළේ තමයි බත් එක බැන්දේ. එතකොට ඉතින් ගර්භණී අම්මට වගේම අපි කාටත් කෙහෙල් කොළේ බත් එකක් කනවා කියන්නේ හරීම රස දෙයක්නේ. ඉතින් එයාලා ආස විදියට ওই විදිහට කෙහෙල් කොළේ අර මාළුව ಜಾති ටික තියලා අම්මලා 6 දෙනෙක්ට මට පුළුවන් විදිහට මම රසම රස කෑම එකක් දුන්නා. ඊට පස්සේ තව ඉන්නවනේ අපේ පැත්තේ චූටි බබාලා එහෙම කියන්නේ ඔය සාමාන්‍යයෙන් ආර්ථික අපහසුතාව තියෙන. ඉතින් එයාලටත් එයාලා ආස විදිහට ඒ සොසේජස් කරලක් වගේ දේකුත් එකතු කරලා රස කෑම එකක් ඔතල දුන්නා අම්මලට දෙන ගමන්ම. ඉතින් එයාලත් ආසයිනේ නේද? ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලටත් පුළුවන් විදිහට ඔයාලට හැකි පමණින් මේ වගේ දෙයක් දුන්නහම ඒගොල්ලෝ ඒ බත් කටක් කාලා ඇවිල්ලා අනේ හරිම රසයි ගොඩක් පින් සිද්ධ වෙනවා කියනකොට ඒක අපේ හිතට කොච්චර සතුටක්ද නේද? ඉතින් සමහර විට ඇති හැකියාව වෙන පුළුවන්, සමහර විට නැති බැරිය වෙන පුළුවන්. ඒකේ හැමතැනම මේ වගේ බත් සමසලයක් අපි දෙනවා කියන්නේ අම්මා කොලොකු දෙයක් ඉතින් අපි හැමතැනම මේ වගේ පොඩි දෙයක් කරන්න පුළුවන් කියන්නේ අපිට ලොකු සතුටක්. බලන්නකෝ වස්තු කටියට දීලා එනකොට හොඳට වහිනවා. ඉතින් මම අපේ වටේ කරි ගමේ තියෙන පරිසරයත් ওই විදිහට වීඩියෝ කරලා ලස්සන දොරපාරක් යනවා. ඒ ටිකක් වීඩියෝ කරගෙනම මම ඒගොල්ලන්ගේ පින් ටිකත් අරගෙනම ඉතින් ඒ කෑම එක දෙනකොට පින් කිව්වලා දෙන කාලා ඇවිල්ලා
පුළුවන් දවසක ආයෙත් දෙන්න ලැබෙන්න කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මගේ හිතේ තියෙනවා මේ මිත්‍රිකට වගේ ලොකු දෙයකට කෑම වේලක් දෙන්න. ඉතින් ඉස්සරහට මට බලාපොරොත්තු වෙනවා මට පුළුවන් විදිහට මම මේ දේවල් කරයි කියලා. ඉතින් මම අද වෙනස් දෙයක් අලුත් දෙයක් ඔයාලත් එක්ක එකතු කරගත්තේ ඒකෙන් අපේ හිතට සතුටක් වගේම ඒ කෙනාගේ හිතටත් සතුටක් ලැබෙනවනේ. ඉතින් ඔයාලත් ගොඩක් අය මේ දේ කරනවා ඇති. කරනවා අනිවාර්යෙන්ම. ගර්භණී අම්මා කෙනෙක් දැක්කහම ඕන කෙනෙක් එහෙම කරනවනේ. ඉතින් මමත් ඒ දේ කරා මට පුළුවන් විදිහට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම් life with no මගේ channel එක subscribe කරලා මට like එකකුත් comment එකකුත් දාන්න. ගිහින් එන්නම්. ස්තුතියි ඔයාලට.